මේ ආර්ථිකය හදන්න ඕන කියලා ඕනකමක් තිබුණා. හරි. ඇයි ඕනකමක් තියෙන්නේ? ආර්ථිකය වැටිලා තිබ්බා. ආර්ථික විශාල අස්ථාවරභාවයකට නිර්මාණය වෙලා තිබ්බා මීට අවුරුදු 2කට 3කට කලින්. මතකද? දැන් මොකද කරලා තියෙන්නේ? අපි කෙටි කාලයක් ඇතුළත අපි සැලකිලි ප්‍රමාණයකින් සමත් වෙලා තිබෙනවා අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය හදන්න. ඒක ඕන. මොකද ආර්ථිකයක් නිරන්තරයෙන් අවදානම් නම් අස්ථාවර නම් බැංකු පද්ධතිය මූල්‍ය ශාස්ත්‍රයේ ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන්ට ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු ආයෝජකයන්ට ආර්ථික කෙරෙහි විශ්වාසය බිඳ වැටුණොත් රටට ආර්ථික ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ නිසා අපේ පළමු අභියෝගය මොකද්ද? ආර්ථික ස්ථාවරභාවයට පත් කරන්න. ඒක ප්‍රධාන අභියෝගයක් අපි. කොහොමද ආර්ථික ස්ථාවරභාවය? අපි සැලකිලි ප්‍රමාණකින් ආර්ථික ස්ථාවර කරලා තියෙනවා. කොහොමද ඒක පේන්නේ? එක ආර්ථිකයක් අස්ථාවර වුණාම රුපියල නිරන්තරයෙන් ඉහළ යනවා කඩා වැටෙනවා. ඩොලරයට සාපේක්ෂව. හැබැයි දැන් මාස 6ක් එක දිගට අපි මොකද කරලා තියෙන්නේ? ඩොලරයට සාපේක්ෂව නැත්නම් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300 සීමාවේ අපි මාස 6ක් එක දිගට තියාගෙන ගියා. ඒක ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. ඉස්සර කොහොමද තිබුණේ? ආර්ථික අස්ථාවර වුණාම මොකද වෙන්නේ? නිදියනකොට ඩොලරයේ අගය එක අගයක්, නැගිටිනකොට තව අගයක්. මතකද? රුපියල් 400ට ගියා. ආර්ථික ස්ථාවරයි. තවත් ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක් තමයි ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීම. භාණ්ඩා සේවාවන් අඛණ්ඩව ලැබෙන්න ඕන. ආර්ථිකය කඩා වැටුනම මොකද වෙන්නේ? තෙල් පොලිම ඇති වෙනවා, ගෑස් පොලිම ඇති වෙනවා, බේත් වල ස්පිරිතාලවල බේත් ටිකයන් ඇති වෙනවා, වෘත්තීය විදි රට දාලා යනවා නේද? හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අඛණ්ඩව නේද? භාණ්ඩා සේවා පුරවැසියන්ට අපි ලබා දෙමින් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරය පිළිබඳ සංඥාවක්. ඒ විතරක් නෙවෙයි. බැංකු පොලි අනුපාතිකය ආර්ථිකයක් අස්ථාවර වුණාම මොකද වෙන්නේ? බැංකු පොලි අනුපාතික විශාල ලෙස ඉහළ යනවා. ඔබට මතක ඇති 33ට 35ට ගියා බැංකු පොලි අනුපාතිකය. මතකද? නේද? අද ඒක අපි 10ට යටින් තනි ඉලක්කමේ බැංකු පොලි අනුපාතිකය පවත්වාගෙන එනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. රටේ ආර්ථිකයක් අස්ථාවර වුණාම මොකද වෙන්නේ? රට තුල ක්‍රියාත්මක වෙමින් තිබුණු විදේශ ව්‍යාපෘති, සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර වෙනවා. ලදන කටුනායක එයාපෝට් එක ලොකු කිරීමේ ව්‍යාපෘතියක් තිබුණා. ආර්ථික අස්ථාවරභාවය ඇති වුණා, ව්‍යාපෘතිය නතර වුණා. හරිද? ඔයගලන්ට මතක ඇති මීරිගම කඩවත අධිවේගී මාර්ගය හදා හිටියා. ආර්ථික අස්ථාවර වුණා, නතර වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් යලි මේ නතර වුණු සියලු ව්‍යාපෘති ආරම්භ කිරීමට අපි පටන් අරගෙන තියෙනවා. අස්ථාවර වුණු ආර්ථිකය ස්ථාවරභාවයට පත් වෙලා තිබෙනවා. ස්ථාවරයි. අනිත් පැත්තෙන් ගත්තොත් ආර්ථිකයක් අස්ථාවර වුණාම දෛනිකව දරා ගන්න බැරි ප්‍රමාණය භාණ්ඩ මිල ඉහළ යාමකට භාජනය වෙනවා. මතකද? මේ සතිය අගේ නෙවෙයි ලබන සතිය. ඊළඟ නේද? සතිපතා භාණ්ඩා සේවා මිල ඉහළ යන්න පටන් ගත්තා. හැබැයි අපි සැලකිලි ප්‍රමාණකින් භාණ්ඩ හා සේවා මිල පාලනය කරලා තියෙනවා. උද්දමනය අවම අගයක 70ට 75ට ගියා. අවම අගයක තියන් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරයි. එනිසා ඡන්දෙදී අපේ රටේ ජනතාව අපේක්ෂා කරා නම් ආර්ථික ස්ථාවර කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආර්ථික ස්ථාවර කරලා තියෙනවා. හැබැයි ඒක විතර ප්‍රමාණවත් නැහැ. මෙතනින් ආර්ථිකය ගොඩ ගන්න ඕන. හැබැයි ස්ථාවර කරන්නේ නැතුව ගොඩ ගැනීමක් ගැන හිතන්නවත් බෑ. දැන් ස්ථාවර කරලා තියෙනවා. දැන් අපි ගොඩ ගන්න ඕන.